මේ පින්නතුන් සෑම කෙනාම මේ ලබන පළවෙනි පොහොය දවසේ දුරුතු පුරපසළොස්වක පොහොය දවසේ විහාරස්ථානයට පැමිණිලා තමන්ගේ ගමේ පන්සලට පැමිණිලා උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා සිල්වත් වූ ගුණවත් වූ පිරිසක් බවට පත්විච්ච මොහොතේදී ඔබ හැම කෙනාම බලාපොරොත්තු වෙන්නේ අද දවසේ මේ ධර්මශාලාව ඇතුලේ තැන්පත් වෙලා සීලමය ප්‍රතිපත්තියක පිහිටා ඉඳගෙන ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් ආධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කරගන්නට මහත් වෙහසක් ගන්නටයි මේ උත්සාහය. පින්වත්නි මේ සංසාර ගමනේ අපි ඉපදී මෙරි යන මිනිස්සු. එතකොට දීර්ඝ සසරක අපි මේ ඇවිදගෙන ඇවිල්ලා ඉන්නේ. තව යන්න තියෙන දුර පින්වත්නි කොච්චරද කියලා අපි කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තම තමන්ගේ කුසල් දහම් දියුණු කිරීමේ හැකියාවත් එක්ක අපිට එක එක්කනාගේ සසර ගමන ඉක්මනින් කෙටි කර ගන්න පුළුවන්. ඒ වගේම අපේම ක්‍රියාකලාපයන් නිසා සසර ගමන දිගු වෙන්නටත් පුළුවන්. ඒ වගේ දීර්ඝ සංසාර ගමනක පින්නතුනි අගක් මුලක් හොයාගන්න බැරි සසරක අපි මේ එක්තරා ජීවිතයක් ලබාගෙන මේ පසු වෙනවා. එතකොට මේ පසු වෙන ජීවිතයේදී තමයි පින්නතුනි මේ ආත්ම භාවයේදී ඔබ මේ බොහොම හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන දුර්ලභ වූ කාරණා අතරින් එකක් වෙන මේ බොහොම හොඳින් මේ සමාජයේ කටයුතු කරලා දැන් මේ සැඳෑ සමයටපත් වෙලා ඉන්නේ. මේ සැඳෑ සමයටපත් වෙලා ඉන්න මේ කාලය තුල පින්නතුනි ආයේ වෙන යමක් අපිට කරන්න නැහැ. මේ වයස සීමාවත් එක්ක අපිට වෙන දෙයක් කරන්නත් බෑ. නේ? එතකොට පින්නතුනි දැන් තියෙන මේ සැඳෑ සමය එහෙම නැත්නම් මහලු කාලයේ ගෙවන කාලය තුලදී අපිට තියෙන එකම රාජකාරිය තමයි පින්නතුනි මේ වගේ බණ දහමක් අහගෙන භාවනා කරගෙන නේද? පින් දහම් සිද්ධ කරගන්නවා හැරෙන්නට අපිට වෙන කරන්න දෙයක් නෑ. සමහර විට ඔබේ ගෙදර පින්නතුනි දහසක් ප්‍රශ්න තියෙන්න ඇති. නේ අද පන්සලට පැමිණෙනකොට. සමහර විට නේ ওই වයස වුණාට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. විවාහ වෙලා ගිහිල්ලා ඇති. විවාහ වෙලා ගිහිල්ලත් ඔබට නිදහසින් හම්බෙලා නැහැ සමහර අය. එහෙම තියෙනවා. ඒ දහසක් ප්‍රශ්න දරුවන්ගේ දරු මොනබුරන්ගේ මේ ඔක්කොම පින්නතුනේ අර ගේට්ටුවෙන් එළිය තියලා තමයි අද පන්සලට ආවේ. පිරිසිදු මනසකින් ඉන්න ඕනේ. නේද? අපිට දැන් වැඩක් නැහැ. ගෙදර රකින්න දෙයක්වත් නැහැ හිටියයි කියලා. ඒ වගේම තමයි මේ ශරීර කූඩුව ඇතුලේ පින්නතුනේ රෝගාබාධ කීයක් ඇද්ද මේ වෙනකොට. අද මේ පන්සලට ආවට දැන් දන්නවනේ ඇවිල්ලා 10 11 වෙනකොට යන්න බෑ. යන්නත් පුළුවන් ඕන නම්. නමුත් එහෙම යන්නේ නැහැ. හවස් වෙනකන් ඉන්නවා. අද බණමඩුවේ මලත් කමන්නේ නැහැ මම යනවා පන්සලට කියන මේ උදාර සිතුවිල්ල මේ ධෛර්යවන්ත වීරයවන්ත සිතුවිල්ලක් අරගෙන තමයි මේ පන්සලට අද ඔබ ආවේ. ඒ ආවේ මේ සංසාර ගමනට යමක් එකතු කරගන්න. ආධ්‍යාත්මික ගුණය වෙනුවෙන් යම් කාර්යයක් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන තමයි මේ පන්සලට ආවේ. අද දුරුතු පුරපසළොස්වක පොහොය දවසේ. එතකොට මේ අද පොහොය දවසේ පින්නතුනි වැදගත්කම් රාශියක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ලංකාවට වැඩි අද වගේ දවසක. නේද? මහියංගනයට වැඩම කළා. අපි අර ගාථාවේ සඳහන් වෙන්නේ මහියංගනන් නාගදීපා. නේ? පිළිවෙල. ඒ මහියංගනයට වැඩි අද වගේ දවසක. ඒ වැඩලා පින්නතුනි අර නාග ගෝත්‍රිකෝ යක්ෂ ගෝත්‍රිකෝ හිටියා. මේගොල්ලන්ට බණ කිව්වා. බණ කියලා দমনය කරගත්තා. ඒ අවස්ථාවෙන් පින්නතුනි තව සිදුවීමක් වෙනවා. සුමන සමන් දෙවියෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා උන්වහන්සේගෙන් යමක් ඉල්ලනවා. ඔබ වහන්සේ දැන් අපිට බණ කියලා ආයි වඩිවි.
නමුත් ඔබ වහන්සේගේ ගුණ සුවඳ සිහිපත් කරගෙන වඳින්න පුදන්න යමක් ඕනේ අපිට. මොනවද දෙන්නේ? අතගාලා කේස ධාතු. ඒක තැම්පත් කරලා පින්නතුනි චෛත්‍යයක් නිර්මාණය කරනවා. ඉතිහාසයේ සඳහන් වෙනවා පින්නතුනි බෞද්ධ සාහිත්‍ය පොත්පත්වල සඳහන් වෙනවා ලංකාවේ පළමුවෙන්ම ඉදි වෙන චෛත්‍යය තමයි මොකද්ද? මහියංගනය. ඒක ටිකක් තව මෙහාට ඇවිල්ලා කතා කරනවා පින්නතුනි මේ ළමයින්ටත් යොමු වෙන ප්‍රශ්නයක් නේ. දැන් මේවර සාමාන්‍ය පෙළ ලියනවනේ දැන් ලබන මාසේ. ඒගොල්ලන්ගෙන් හැම වසරකම අහන ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ඉදි වුණු ප්‍රථම චෛත්‍යය කුමක්ද? ඕක එකක්. මහින්දාගමනයෙන් පසු ඉදි වුණු ප්‍රථම චෛත්‍යය කුමක්ද කියලා. ওই ප්‍රශ්න දෙකෙන් එකක් අහනවා. මහින්දාගමනයෙන් පස්සේ ඉදිවිච්ච ප්‍රථම චෛත්‍යය තමයි ථූපාරාමය. හැබැයි ලක්දිවි ඉදි වුණු ප්‍රථම චෛත්‍යය තමයි මහියංගනය. අර කේස ධාතු තැම්පත් කරලා මහියංගනේ චෛත්‍යය හැදුවලු. බුදුන් වහන්සේ අර යක්ෂ ගෝත්‍රිකයන්ට නාග ගෝත්‍රිකයන්ට පින්නතුනි ධර්මයේ දේශනා කරන පත්කඩේ එළලා වාඩි වුණා. අසුන්ගෙන හිටියානේ. ඒ අසුන්ගෙන හිටපු ස්ථානයේ තමයි පින්නතුනි ඔය චෛත්‍යය ගොඩ නැගුවයි කියන්නේ. ඕන තරම් ওই රූපරාම වල විහාර මන්දිර වල ඕන තරම් ඔක දැකලා ඇති. කලාකරුවා එක ඇඳලා පෙන්නනවා. එතකොට පින්නතුනි මේ වගේ විශේෂ සිදුවීමක්. ඊළඟට පින්නතුනි තුම්බෑ ජටිලියෝ උරුවෙල් දනව්වේ වාසය කරන්නේ ශාස්ත්‍රවරු තුන්දෙනෙක්. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප. ඉස්සලම උරුවෙල කාශ්‍යප ළඟට යනවා 500ක් ශිෂ්‍යයෝ ඉන්නවා. ගිහිල්ලා দমনය කළා. দমনය කළා කියන්නේ බණ කිව්වා මේගොල්ලන්ට. මේත් එක්තරා දර්ශනයක් ඉදිරිපත් කර කර හිටපු ශාස්ත්‍රවරයෙක්. ජටාවක් බැඳගත්තු ශිෂ්‍ය පිරිසත් ජටා බැඳගත්ත නිසා ජටිලයෝ කියලා කිව්වා. බුදුහාඳුරන්ගෙන් බණ අහලා පැහැදුනා. පැහැදිලා ඉවර වෙලා අපිටත් මහාන වෙන්න ඕනේ. මහාන වුණා. ජටා ටික ගලවලා දැම්මයි කියනවනේ ගඟට. ඊට පල්ලෙන් ඉන්නවා නේද නදී කාශ්‍යප. එයාගේ 250ක් ඉන්නවා ශිෂ්‍ය පිරිස. අපේ උඩහා ඉන්න ශාස්ත්‍රවරයා ඇතුළු අපේ සෙසු අනුගාමිකයන්ට කරදරයක් වෙලා. ගඟට වැටුණාද දන්නේ නැහැ ජටා ටික පාවෙලා එනවා. සොයා බැලුව බලනකොට අනේ බුදුහාඳුර ළඟ පැවිදි වෙලා. ඒගොල්ලොත් බණ අහලා පැවිදි වුණා. ඕමෝම ඊට පල්ලෙහා හිටිය ගයා කාශ්‍යපටත් ඒක තමයි වුනේ. ඔය තුම්බෑ ජටිල দমনය සිද්ධ වෙන්නෙත් පින්නතුනේ අද වගේ දවසක. ඊළඟට මේ දැන් 1000ක් මෙතන 1000ක් ඉන්නවා පින්නතුනේ දැන් රහතන් වහන්සේලා. රහත් වෙනවා මේගොල්ලෝ. ඒ වෙලේම රහත් වෙනවා. බණ අහපු සැනින්ම රහත් වෙලා පින්නතුනේ. බිම්බිසාර රජතුමාගේ තිබ්බයි කියනවනේ බලාපොරොත්තු පහක්. නේද? බුදුහාමුදුරුව ඇසුරු කිරීමත් බුදුහාමුදුරුව මගේ රාජ්‍යයට වැඩම කිරීමත් නේ ඔය වගේ නේද බුදුහාමුදුරුවොත් එක්ක කතා කිරීම ආදී ඔය වගේ බලාපොරොත්තු පහක් තිබ්බලු බිම්බිසාර රජතුමාගේ. අන්න බුදුහාමුදුරුව වැඩලා ඉන්නවා කියලා ආරංචි වුණා. රජගහ නුවරට වඩින්න ආරාධනා කළා. ශාසනයේ පින්නතුනි ප්‍රථම ආරාම පූජාව මොකද්ද? පන්සල පූජා කළා. වේළුවනාරාමය. බිම්බිසාර රජතුමා සාදා නිමවන ලද මේ වේළුවනාරාම පූජාව සිද්ධ වෙන්නේ පින්නතුනි අද වගේ දවසක. එදා තමයි ওই තිරෝකුඩ සූත්‍රයේම බුදුහාමුදුරු දේශනා කරන්නේ අද වගේ දවසක. මහා පින්කමක්නේ කරගත්තේ. පන්සලක් හදලා බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරනවා කියලා කියන්නේ. මේක අංග සම්පූර්ණ පන්සලක් හදලා පූජා කළා. නේද? එතකොට මේ හදලා පූජා කරපු මේක මහා පින්කමක් පින්නතුනි. මේ මෙච්චරයි කියලා මේකේ ආනිසංස කියලා ඉවර කරන්න බෑ. ඊට පස්සේ පින්නතුනේ අර මේ රජතුමාගේ පෙර භවයන්හිදී මීගේ නෑදෑ පිරිස ඇවිල්ලා රජතුමාගේ රාත්‍රියේ පින් ඉල්ලනවා. මහා පින්කමක් කළා කෝ මට පිට ටිකක්වත් පින් දුන්නද කියලා. ආයි පින් දෙන්න සිද්ධ වුණා. අන්නේ තිරෝකුඩ සූත්‍රයේ දේශනා කරා කියලා කියන්නේ පින්නතුනේ මේ අද වගේ දවසක ඔන්න
වේළුවනාරාම පූජාව සිදු කළාට පස්සේ. එතකොට පින්නතුනේ ඔන්න ඔය වගේ තව ගොඩක් තියෙනවා වැදගත් සිදුවීම්. ඒකට ඔය වගේ අපිට ශාසනික වශයෙන් වැදගත්කම් තියෙන මම හිතනවා උදෑසන මේ පොහොය වැදගත්කම් අසන්නට ඇති මම ඔය ටිකක් කියවි. එතකොට පින්නතුනේ මේ වගේ වටින දවසක ඔබ ඇවිල්ලා මේ සංසාර ගමනට තව කුසල් දහම් ටිකක් එකතු කරගන්න, වැඩි දියුණු කරගන්න, පින් දහම් ටිකක් සිද්ධ කරගන්නයි මේ පන්සලට ආවේ. ගෙදර ප්‍රශ්න අමතක කරන්න. අපිට වැඩක් නැහැ ඒව දැන්. සමහරට කවුද දන්නේ ගෙදරට යන්න පුළුවන් වේද කියලා හවස් වෙනකොට. කවුද දන්නේ මට මේ බණ කියලා පන්සලට යා ගන්න පුළුවන් වේද කියලා. ජීවිතේට ටියෝක තමයි. නේ. අඬා වැළපෙන්න දෙයක් නැහැ. නේ. පුදුමයටපත් වෙන්න දෙයක් නැහැ. මේ ජීවිතේ හැටියෝක. අද මම මාතෘකා කළා කාල වේලාව ඉක්මනින් යනවා. ඔබත් එක්ක දහම් කරුණු ටික සාකච්ඡා කරන්න ඔබ නිතර අහලා තියෙන සූත්‍රයක්. මේක සමහරට ඔබ අහලා ඇති. ගුවන් විදුලි වල ඕන තරම් මේකේ අසන්න දේවල් තියෙනවා. ඒ වගේම පින්නතුනේ වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ ඕන තරම් මේ සූත්‍රයෙන් හාමුදුරුවෝ බණ කියනවා. මාත් අද කල්පනා කරා ඔබත් එක්ක මේ අංගුත්තර නිකායේ සඳහන් වෙන මේ පහාරාද සූත්‍රය. මේ නම ඔබට හුරුයි. ඔබේ කනට වැටිලා තියෙනවා මේක. මේකෙන් බණ ටිකක් කියන්න. මේකෙන් යමක් අපිට ජීවිතේට මේක ඔබට විතරක් නෙවෙයි මටත් පොදුයි. ඔබටත් පොදුයි. ගියාද පැවිද්දාද මේ දෙගොල්ලන්ටම පින්නතුනේ මේ සසරෙන් එතර විය යුතුයි. ඔබ විතරක් නෙවෙයි. නේද? හාමුදුරුවෝ පන්සල් හද නේද? උඹලා නිවන් දැකපල්ලා මෙන්න බණ කියලා ගිහි ඇත්තෝ නිවන් දකිනවා. හාමුදුරුවෝ එතනමයි. නේ? මේ නායක හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක්. බෝධි පූජා තියතියා ආශිර්වාද කර ගියා නිවන් දක්වපල්ලා උඹලා එතනමයි. අපි හැමෝටම තියෙනවා පින්නතුනේ වගකීමක් නේ. අපි හැමෝම නිවන් දකින්න මේ සසර අවසන් කරන්න ඕනේ. නේද? නැවත ඉපදීමක් තියෙනවා. ඇතමෙක් කතා කරනවා සමහර අවස්ථාවල ඇතම් දේශනාවල සඳහන් වෙනවානේ පුනර්භවයක් නැහැ කියලා. කර්මේ සහ පුනර්භවය තියෙනවා අපිට. නැති වෙන විදියක් නැහැ. මේ සසරේ මැරිච්ච සත්‍යය එහෙනම් ඉවරලා මේක අවසන් වෙන්න එපයි පින්නතුනේ. ලෝකේ ඉවර වෙන්නේ. ජීවියා නැති වෙන්න එපයි නෑ. ජීවියා ආයි හටගන්න. ඒවා අපි පසෙකින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ එක දවසක් මහා විශාල කොඹ ගහක් තියෙනවා. විශාල කොඹ ගහක් ළඟ විවේක සුවයෙන් වැඩ ඉන්නවා. මේ වැඩ ඉන්නේ පින්නතුනේ මේ කොඹ ගහේ බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්නවට පෙර මේ කොඹ ගහේ පින්නතුනේ මහා යක්ෂයෙක් ඉඳලා තියෙනවා අරක්කේ. මෙයාගේ විමානයේ මේ ඉඳලා මේකෙන් ඔය කියන කාලය වෙනකොට යක්ෂයා නැහැ. ඒ යක්ෂයාට මිනිස්සු පුද පූජා පවත්වපු තැන. නේද? අතීතයේ බුදුදහමෙන් කලින් අපේ තිබුණනේ යක්ෂයන් ඇදහිීම නේද? පස්කඳු ඇදහිීම. ඊළඟට නේ දේවත්වයෙන් අදහන්නේ දෙවියෝ. දේවත්වයෙන් සලකපු. ඒ වගේ පින්නතුනේ අර ගහේ හිටපු අරක්ගෙන හිටපු යක්ෂයාටත් මිනිස්සු පුද පූජා කළාලු. වෙන මේ පොඩි විනාදී දේවල් වලින් කරදර වලින් බේරෙන්න බලාපොරොත්තු වෙයි. ඔය කියන ගස මුල බුදුන් වහන්සේ වැඩ ඉන්න එක දවසක් මේ පහාරාද කියන අපි අසුරයෝ ගැන ඔබ අහලා ඇතිනේ. නේද? නම් දෙකක් සඳහන් වෙනවා අපි අර කියන්නේ වේපචිත්ති සහ පහාරාද කියලා අසුරයෝ දෙන්නේ කියන ප්‍රධාන වශයෙන් මේ ධර්ම සාහිත්‍යය කතා කරනවා. තව රාහු අසුරේන්ද්‍රයා කියලා කෙනෙකුත් ඉන්නවා. නේද? අර බුදුහාමුදුර අග්‍ර පැනවීම අතර රාහු අසුරේන්ද්‍රයාට කියනවානේ ඔය ඒත දග්ගම් භික්කවේ අත්තභාවීනං රාහු අසුරින්දෝ. ආත්ම භාව ඇත්තන් අතරත රාහු අසුරේන්ද්‍රයාලු පින්නතුනේ අග්‍රස්ථානය ලැබුවයි කියන්නේ. ඒක අසුරේ. මේ මෙතන තව කතා කරන්නේ අපි පහාරාද කියලා. වේපචිත්ති අසුරයා ගැන අහලා ඇතිනේ. භූත පුබ්බම් භික්කවේ දේවා සුර සංගාමෝ සමුප්පබ්බුල්ලෝ අවසි. මහණෙනි පෙර එක් දවසක දෙවියන් සහ අසුරයන් අතර මහා යුද්ධයක් හටගත්තා. මේ හටගත්ත යුද්ධයේදී
අසුරයෝ පෙරදිලා දෙවියෝ දිනුවලු. ඔය කියන අසුර කණ්ඩායමට නායකත්වයේ දුන්නයි කියලා කියන්නේ කවුද? වේපචිත්ති අසුරයා. එයාගේ යාළුවෙක් තමයි පහාරාද කියලා කියන්නේ. එතකොට මේ අසුරයන් පිළිබඳ කතා කරනකොට පින්නතුනේ ඔය අසුර කොට්ටාස පහක් තියෙනවා. අපි කියනවා දේවාසුර, විනිපාතිකාසුර නේද? ඔය වගේ අසුර කණ්ඩායම් පහක් තියෙනවා. මම ඒව ගැන සඳහන් කරන්නේ නැහැ මේ වෙලාවේ. මේගොල්ලෝ ඇවිල්ලා පින්නතුන් දැන් പ്രേතාසුර කියලා කියනවා. අපි කියන්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා සතර අපාය යෝකනේ. නරක, තිරිසන්, പ്രേත, අසුර. പ്രേතාසුර කියලා කොටසකුත් තියෙනවා. අන්නේ പ്രേතාසුර තමයි ඔය හතර අපාගත ගණයට වැටෙන්නේ. ඔය කියන പ്രേතාසුර කොටස. හොඳයි. එතකොට මේ දේවාසුර කියන කොටසේ ඉන්න පින්නතුනි පිරිසක් තමයි මේ වේපචිත්ති, පහාරාද, රාහු අසුරේන්ද ඇතුළු මේගොල්ලෝ. මේ තිබිච්ච යුද්ධෙදී වේපචිත්ති අසුරයා අසුරයන්ට නායකත්වයේ දුන්නා. පෙරදුනා. පෙරදිලා පින්නතුනි මෙයාලා ගිහිලා විමානේ හදාගත්තලු කොහෙද? මහා සාගරයේ ගැඹුරේ අඩියේ. බුදුහාමුදුරුවෝ ළඟට මේ පහාරාද අසුරයා එනවා. කාලයක් හිතාගෙන හිටියා බුදුහාමුදුරුවෝ හම්බෙන්න යන්න ඕනි, කතා කරන්න ඕනි. එහෙම කියලා කාලයක් බලාගෙන ඉඳලා ඔකට කාලයක් ආවා පිටතට. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මුණ ගැහුණා. මුණ ගැහිලා බුදුහාමුදුරුවෝ පින්නතුනි සාමාන්‍යයෙන් එන ඕනෑම කෙනෙක් එක්ක බොහොම හොඳින් කතා කරනවා. නේද? ආගිය තොරතුරු විමසනවා. බුදුහාමුදුරන්ගේ ලොකු ගුණයක් නේක. නේද? සමහරට අපේ ගෙදරට කෙනෙක් ආවහම එයා ආපු කාරණාව කියනකම් බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ පිළිගන්නවා. ඒක අන්‍යාගමිකයෙක් වෙන්න පුළුවන්. වෙනත් දර්ශනවාදියෙක් වෙන්න පුළුවන්. සමහරට බුදුහාමුදුරන්ට විරුද්ධව මේ බුදුදහමට විරුද්ධව නැගී සිටින කෙනෙක් වෙන්න පුළුවන්. හැම කෙනාටම. අපේ ජීවිතේට ගන්න තියෙන හොඳ ආදර්ශ මේවා. බුද්ධ චරිතය. අපි ළඟ ඔබ ළඟ නැත්ද කුලමල ભેද? තියෙනවානේ. තියෙනවා. නැත්තේ නෑ පිළි. අපේ දෙමාපියොත් කතා කරනවා කුලමල ભેද. යන්න එපා උකුන්ගේ ගෙදරට. එහෙම තියෙනවා. මේවා පොඩි කාලේ ඉඳලා ඔලුවට දාන්නේ කවුද? පොඩි එවුන්ගේ. වැඩි හිටියයි නේ. එපා. අපි ළමයි එක්ක වැඩ කරනවා පින්නතුනේ. උන්ගෙන් කටෙන් එළියට පයින්නවා ඒවා. මේවා පොත්පත්වල ලියලා නැහැ. ආවේ කොහෙන්ද කියන එක අපිට මනාව පැහැදිලි. ඒ නිසා එහෙම එකක් නැහැ. ඉන්දියාවේ ආපු ආభాසව ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වඩම්මවනකොට කුල 18ක මිනිස්සු ආවයි කියනවානේ. නේසාද පුක්කුස නේ රෙදි සෝදන්නෝ රෙදි වියන්නෝ කම්මල් කරුවෝ චිත්‍ර අඳින්නෝ ශිල්පියෝ මේ වගේ ඒවා වැදගත් කුල. එහෙම කුල 18ක මිනිස්සු ආවයි කියනනේ. ඔය සාහිත්‍ය ඔබ ඉගෙනගෙන නැතිනේ. මේ ඉතිහාසය ඔබ ඉගෙනගෙන නැතිනේ. ඕනතරම් කතා කරනවා. එතකොට පින්නතුනේ දැන් බුදුහාමුදුරුවෝ හොඳට කතා බහ කළා. බුදුහාමුදුරුවෝ අහනවා පහාරාද මේ අසුරයෝ ඇයි මෙච්චර මහා සාගරයට කැමති වෙන්නේ? මහා සාගරයේ අබිරමන්තියි. ඇයි මේ මෙච්චර සිත් අලවන්නේ? අබිරමණය කරන්නේ ඇයි මේ මහා සාගරයට කියලා. පහාරාදට හරි සතුටුයි. අද නම් බුදුහාමුදුරන්ට හොඳ පිළිතුරක් දෙන්න පුළුවන්. මම දන්න දෙයක්මයි ඇහුවේ. මේ තාක්කල් මං අහලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ විතර්ක කරලා අපි හැමෝම පරද්දන කෙනෙක් හැටියට. නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි කියලා දැන් පහාරාදට හරි සතුටුයි. පහාරාද සතුටු වෙලා කියනවා භාග්‍යවතුන් වහන්සේ කරුණුවටක් තියෙනවා. මම ඇතුළු මගේ අනුගාමිකයෝ මේ මහා සාගරයට මෙච්චර ඇලුම් කරන්න මේකේ සිත් අලවන්න කරුණුවටක් තියෙනවා. ඊට පස්සේ මොනවද ඒ කරුණුවට? දැන් මෙතනදී පින්නතුනි දැන් පහාරාද මේ කරුණුවට එකින් එක බුදුහාමුදුරන්ට කියාගෙන යනවා. ඒ කරුණුවට කියලා ඉවර වෙනකොට බුදුහාමුදුරන්ගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මම දැකලා තියෙන ඔබ වහන්සේගේ අනුගාමිකයෝ ශ්‍රාවක පිරිස
දහස් ගාණක් ලක්ෂ ගාණක්. ඇයි මේ ශාසනය මෙච්චර සිත්තලවන්නේ කියලා බුදුහාඳුරන්ගෙන් අර කරුණුවට පහරාද කීවට පස්සේ බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරාට පස්සේ බුදුහාමුදුරුවෝ කරුණු එකින් එක පැහැදිලි කරලා දෙනවා. මම මෙතනදී පහරාදගේ මේ කරුණු එක සහ බුදුහාමුදුරුවෝත් ඒකට අදාළව කරුණක් කියලා මේ දෙදෙනාගේම සංවාදයේ දිගට ගෙනියනවා. ඒක හරි ලේසි. ඒ වෙලාවේ පහරාද කියනවා දැන් බුදුහාමුදුරුවෝ අහනවා මොකද්ද පළවෙනි කාරණය? මේ අසුරයෝ මෙච්චර මහා සාගරයට කැමති වෙන්නේ. මේකෙම ජීවත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගරේ ගත් කල මේ ගොඩබිම වගේ නෙවෙයි. පිළිවෙලින් පහළට ගැඹුරට යනවා. මේක පාලියෙන් බොහොම ලස්සනට කියනවා. එතකොට මේ ගැඹුරට පිළිවෙලින් තමයි නේද විරලේ ඉඳලා පින්නතුනේ එකපාරම කඩාගෙන නේද අඩි ගානක් පහළට වැටෙන්නේ නැහැ නේ එකපාර. ක්‍රමයෙන් ගැඹුරට යන්නේ. අපේ අසුරයෝ හරිම ආසයි මහා සාගරයට මොකද මේ පිළිවෙල භාවය නිසා. ඔබ ආසේ දන්නේ මේ සාගරයේ පතුලේ ලස්සන කොරල් පර තියෙනවා. මේක ඇතුලේ හරි ලස්සනයි. පිළිවෙලින් පහළට කියලා ගැඹුරට යනවා. අපේ අසුරයෝ නිතර ඔක කතා කරනවා භාග්‍යතුන් වහන්සේ. අපේ කට්ටිය ඔක කතා කරනවා කවදාවත් මේ සාගරයෙන් අයින් වෙන්නේ නැහැ ඒගොල්ලෝ මේ නිසා. කියලා කීවා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ පැහැදිලි කරනවා පහරාද ඔබ අහනවනේ මගේ ශාසනය ඇයි මෙච්චර මගේ ශ්‍රාවකයෝ මේ ශාසනයට ඇලුම් කරන්නේ? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා පහරාද ඔබ වැනිමයි ඔබේ අදහස වගේමයි එය එලෙසමයි. මාගේ මේ ශාසනයත් පිළිවෙලින් තමයි ගැඹුර කරා යන්නේ. ඒකට මගේ මේ ශ්‍රාවකයෝ හරි කැමතියි. නේද? දැන් ඔබ අද ආවයි කියලා එකපාරම ඔබට පුළුවන් ද නිවන් දකින්න? එකපාරම සෝවාන් වෙන්න පුළුවන්ද? බෑ. එහෙම විච්චය ඉන්නවා බෞද්ධ සාහිත්‍යයේ. ශාසන ඉතිහාසයේ එහෙම විච්චය ඕන තරම් ඉන්නවා. දැන් අඟුලිමාල කියලා කියන්නේ පින්නතුනේ අඟුලිමාල නම හැදෙන්නේ අහිංසකටනේ. එතකොට මේ අහිංසක කුමාරයා අර දාස් ගානක් මිනිස්සු නේද අපි 999ක් කියලා කිව්වට 999ට වැඩි නේද දාස් ගානක් මිනිස්සු මරපු කෙනෙක් නේ. හැබැයි පින්නතුනේ සිවුර දාලා බවුන් වඩන්න කලින් රහත් වෙලා ඉවරයි. පළවෙනි කෙස්රොද කපනකොට සාහිත්‍යය සඳහන් වෙන්නේ එහෙම. ඒ තින සංසාරික නේද සසරේ ආපු පින පින්නතුනේ. ඒ පින නිසා ඒක තමයි ඒකේ හැටි. එහෙම තිබුණා. නමුත් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරනවා පහාරාදය මේ මගේ ශාසනය කියලා කියන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. අනුපුබ්බ සික්ඛා ඉස්සලම මේකට ආවහම පළවෙනි පියවර මොකද්ද? සිල් රකින්න ඕනේ. අන්න ඔබ ඉන්නවා පළවෙනි පියවරේ පින්නතුනේ අද නේද දැන් වෙනදට නම් පන්සිල් සමාදන් වෙලා. අද 8 සිල් සමාදන් වෙලා. ඊට වඩා සිල්පද 3ක් 4ක් වැඩිපුර සමාදන් වෙලා. ඇයි ගෙදර යනකොට මේක පවාරණය කරවන්නේ? ඕක පිටින් ගෙදර යවන්නේ නැහැ. අමතක වෙලා හැම යන අයත් ඇති. නේ. මේක අරිට වඩා ටිකක් පින්නතුනේ සංකීර්ණයි. මේ අෂ්ටාංග සීලය. පන්සිල් වෙන සිල්පදක් තියෙනවා. නමුත් මේක ඊට වඩා ටිකක් සංකීර්ණයි පින්නතුනේ. ඉතින් නච්ච ගීත වාදිත කියලා එකක් එකතු වෙනවා. උච්චාසයන මහාසයන කියලා තව ඒවා විකාල භෝජන අබ්‍රහ්මචරියා. නේ. තව දස සිල් වලට ගියාම තව ජාත රූප රජත කිය තව දේවල් එකතු වෙනවා. නේද? බැරි වෙලා හරි ඔබ ගෙදරට යනවා. 8 සිල් පිටින් යන්න. ඔබේ මොනුබුරෙක් හරි මිනිබිරියක් හරි එදා සවස රූපවාහිනිය යන මොකක් හරි නර්තනයක් නරඹනවා. ඔබත් පින්නතුනේ අතෙන් කටෙන් බඩුමලු වෙල්ලගෙන තමයි ගේ ඇතුළට ඇතුල් වෙන්නේ. අනේ ඔබත් හරි ආස කරන ගීතයක් තමයි අර වෙලාවේ යන්නේ. පොඩ්ඩක් අර ගේ ඇතුළට යන එක නවත්තලා පොඩ්ඩක් කුළුවස්සට හේතුලා පොඩ්ඩක් පුතේ මොකද්ද බලන්නේ කියලා කකුල පොඩ්ඩක් හොලව අරක විදිනවා. සිල් පිටින් ඉන්නේ.
නේ නච්ච ගීත වාදිත ටික ඔක්කොම අතන තියෙනවා. මේ අපිට අකුසලයක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් පින්නතුනේ. ඒ නිසා පවාරණය වෙලා පන්සිල් සමාදන් වෙලා ගෙදර යනවා. පන්සිල් සමාදන් වෙලා ගෙදර ගියාට පස්සේ ඉතින් කරුණාට ප්‍රශ්නයක්වත් නැහැ. හවස පහන තියෙනකොට ආයි පන්සිල් සමාදන් වෙනවා. උදේ බුද්ධ පූජාව තියෙනකොට ආයි සමාදන් වෙනවා. නේ අපේ බෞද්ධ පින්නතුන් නේද? උදේ දවල් බුද්ධ පූජාව තියෙනවා. ගෙදර බුදුමැදුරේ මම දැකලා තියෙනවා. කඩ තියෙනවා, වෙළඳසල් තියෙනවා, බුද්ධ පූජාව තියෙනවා. නොකොඩවා ගිලම්පස තියෙනවා තුන් වේලටම. මල් පහන් පූජා කරනවා. ඒ හැම වෙලාවකම පන්සිල් සමාදන් වෙනවා. නැවත අපිට සමාදන් වෙන්න පුළුවන්. පන්සිල් කියන්නේ ගේහසිත සීලය. මේ ගෘහේ වාසය කරන, ගෙදර වාසය කරන මිනිසුන්ට නිතර රකින්න පුළුවන්, සමාදන් වෙන්න පුළුවන්. මේකේ නේද මේ සිල් කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්තිය මේ කොටසක්. ඒතර බුදුහාඳුර මේ ශාසනයට ඇතුළු වුණාට පස්සේ ප්‍රථමයෙන්ම මොකද්ද කියලා දෙන්නේ? ප්‍රතිපත්ති ගරුක වෙයලා. ප්‍රතිපත්තිය රැකපල්ලා. නේ. මම් ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නේද? සතුන් නොමර නේද? මැරීමෙන් වළකිමේ කියන ශික්ෂාපදේ මම ආද සමාදන් වෙනවා. මගේ ප්‍රතිපත්තියක් මම සත්තු මරන්නේ. නේද? අදින්නා දාන වේරමණී සික්ඛාපද. මගේ ප්‍රතිපත්තියක් තමයි කවදාවත් මං හොරකම් කරන්නේ නැහැ. ඒතර පෙන්නතුනේ ඉස්සෙහනම් සිල් කියන්නේ මොකද්ද? ප්‍රතිපත්තිය. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මගේ ප්‍රතිපත්තියක් මං රාමෙර පානය කරන්නේ. ඒක මගේ ප්‍රතිපත්තියක්. මට ඔබ මගේ හොඳම යාළුවා වෙන්න ඇති. ඒ නිසා මගේ ප්‍රතිපත්තිය කඩා ගන්න බෑ. නේ අපි ඒතන්ට නෙවෙයිදපත් වෙන්න ඕනේ. එතනටපත් වෙන්න ඕනේ. එතකොට පින්නතුනේ එහෙම කියනවා. නේ. එන අනුපුබ්බ සික්ඛා අන්න සීලමය ප්‍රතිපදාවක් තියෙනවා ඉස්සෙල්ලා. මේ ශාසනය. පහරාදට ඔක ඉතින් පැහැදිලි කරලා දෙනවා. මට මේක කරුණක් පින්නතුනේ වැඩි දිගහැරගෙන ගියොත් කාලෙ නැති වෙනවා. ඒ නිසා ඊළඟ කරුණට මම යන ඉතින් පහරාද බොහොම හොඳින් අහගෙන ඉන්නවා. නේද? හරීම එයාගේ දැන් හිත එන්න පැහැදිනවා පින්නතුනේ. මෙතන යනකොට ලොකු විපර්යාසයක්, මෙතන විප්ලවයක් වෙලා යන්නේ. පහරාදට ආවට වඩා දේවල් ලැබෙනවා. ඊළඟට පින්නතුනේ දෙවෙනි කාරණේ බුදුහාම පහරාද කියනවා භාග්‍යතුන් වහන්සේ මගේ මේ අනුගාමිකයෝ මගේ අසුර කණ්ඩායම මේ මහා සාගරයට කැමති වෙන තව දෙයක් තමයි වෙරළ නොයික්මවා තියෙනවා. කවදාවත් නේද මේ වෙරළෙන් පිට යන්නේ නැහැ. මොහොත ගොඩ ගන්න අවස්ථාවල් තියෙනවා. නමුත් ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක්. වෙරළ නොයික්මවා මේ සාගරය ඉතුරු වෙලා තියෙනවා එක තැන. ඒ නිසා මගේ අසුර සේනාව මේ වාසභවන නොනැසී පවතින නිසා ඒගොල්ලෝ හරි ආසයි එකට කියලා කියනවා. ඒ වෙලාවෙම බුදුහාමුදුරන්ගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකයෝ එලෙසමයි පහරාද. මගේ ශාසනය එලෙසමයි. ඔය සාගරයේ වෙරළ නොයික්මවන්නේ යම්සේද මගේ ශාසනයේ ජීවිතේ පරදුට තියලා සීල රකින්නවා. සීලේ රකින්නවා ජීවිතේ පරදුට තියලා සීලේ නොයික්මවා කටයුතු කරන්නේ. සීල ඉක්මවන්නේ නැහැ. මොන දේ වුණත් බඩගින්නේ මැරෙන්න සිද්ධ වුණත් මගේ ශ්‍රාවකයෝ කවදාවත් මේ සීලය ඉක්මවන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනයට හරිම ඇලුම් කරනවා මේ මගේ ශ්‍රාවකයෝ. එහෙම කියලා බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ඒතකොට පින්නතුනේ හොඳට අවබෝධ කරගන්න අපිට එහෙනම් මේ බුද්ධ ශාසනයක අපි මේක වැළඳගෙන නේද? බෞද්ධ ආගම වැළඳගෙනනේ අපිට ලෝකය ගැන කියලා දුන්නේ. ජීවිතය ගැන කියලා දුන්නේ. එතකොට මේ බුදුදහමේදී එනිසා පින්නතුනේ මේක අර ශ්‍රාවකයෝ කියන්නේ දැන් ගිහියනේ පින්නතුනේ පැවිදි බවට පත් වෙන්නේ. ඒතර පැවිදි විලා මේක දකින්න කලින් ගිහියා තමයි මේක දැකලා තියෙන්නේ නේ. නේ පැවිද්දට කලින් ගිහියා දැකලා මේක පැහැදිලා තමයි ගිහිල්ලා මේ ශාසනය ඇතුලේ පැවිදි වෙන්නේ. එනම් පින්නතුනේ සීලේ නොයික්මවා කටයුතු කරන්න එක් බවට අපිටපත් වෙන්න බැරිද? පුළුවන් පින්නතුනේ. මොන දේ තිබුණා. එතකොට එහෙම තියෙනවා සමහරට අපේ අර මං ඉස්සලා කිව්වගේ හොඳම යාළුවා අපි. ඔබේ හොඳම හිතවතා. නේ. ඔබට යම් මොනවා හරි දෙයකට කතා කරන ඔබේ සමහරට සත්පුරුෂයෙක් ඔබ ඇඟ ඇතුලේ. ඔබේ පපුව ඇතුලේ ඉන්නවා සත්පුරුෂයෙක්. මේ සත්පුරුෂයාව සමහරට අර යාළුවා නිසා සීල ඉක්මවනවා. සත්පුරුෂයාව නැති කර ගන්නවා.
වෙන අවස්ථාවල නැද්ද? තියෙනවා. ඕන තරම් තියෙනවා. මේ පහුගිය දවසක පින්නතුනි මේ වේයන්ගොඩ පැත්තේ විභාගෙ ලියපු ළමයි කණ්ඩායම මේගොල්ලන්ගේ හොඳම යාළුවෝ 4-5 දෙනෙක් යාළුකමට එක යාළුවෙක් ගෙනාව යෝජනාවක් අපි නාන්න යා. දැන් එහෙම යනවනේ. කොයිදෝ ගංගාවකට ගියා. මේක ඔබ අහලා ඇති දැකලා ඇති මේ පොත. ගිහිල්ලා පින්නතුනේ මත්පැන් පානය කළා තමයි නෑවි. අන්තිමට කී දෙනෙක් ඉතුරු වුණේ? එකෙක්වත් ඉතුරු වුණේ නෑ. එකෙක් වැටුණා ඌව ගන්න තව එකෙක් පැන්නා. ඌව ගන්න තව එකෙක් පැන්නා. යාළු පිට එකනේ. නේ. හොඳම යාළුවෝ. කවුද යෝජනාව ගෙනාවේ? ගෙනාපු කෙනා තමයි වග කියන්නේ. එනිසා පින්නතුනේ අර ජීවිතේ වුණත් නේ අපි මැරෙන වෙලාවක මැරිච්ච ආවේ පින්නතුනේ මැරෙනවා තමයි. හැබැයි ඒකට අපි අවස්ථාව හදන්න ඕනද? මැරෙන මිනිස්සු. ඒක අපිට අවබෝධයි. හැබැයි මැරෙන මිනිස්සු කියලා පින්නතුනේ අර තරුණ කාලේදී ඒකට අවස්ථාව හදන්න ඕනද? මැරෙන්න නෑ එහෙම නෑ. අපිට යම් කිසි ආයු කාලයක් එක්ක මේ ජීවිතේ ලැබෙන්න පින්නතුනේ නේද අපිට යම් බර්නින් එකක් අවවාදයක් දෙනවා. ඊළඟ දෙයට යමක් එකතු කරගන්න ඉක්මනින් මේ සසර අවසන් කරන්න උත්සාහ කරන්න. පින විතරක් මදි. පිනෙන් සසර අවසන් කරන්න බෑ. කුසලයේ. කුසලයේ කියන්නේ මොකද්ද? යහපත් දෙයකට යොමු කරන ලද ක්‍රියාත්මක කරන ලද සිතුවිලි සහ ක්‍රියාව. ඒක තමයි කුසලය. හැකියාව. මල් වට්ටියක් අරගෙන මල් ගහ ළඟට ගිහිල්ලා මල් ටික කඩාගෙන ඒ ටික දෝවණය කරලා ඇවිල්ලා බුදුමැදුරට තියනකන් තියෙන්නේ මොකද්ද? කුසලයේ පින්නතුනේ. ඔබට ඒක කිරීමේ හැකියාව. මේක පූජා කරාට පස්සේ පින්නතුනේ අපිට පිනක් එනවා. මල් වට්ටිය අරගෙන මෙතනට එනකොට කකුල පාපිස්සල ඉස්සලා වැටුණා. පින තියනවද කුසලයේ තියනවද මොකද්ද තියෙන්නේ මොකද්ද නැත්තේ? මෙතනට එනකන් එයාට කුසලයේ ඇවිල්ලා. පින නැහැ. ඇයි පූජා කරගන්න බැරුණානේ? කුසලයේ තියනවා. යහපත් දෙයකට යොමු කරන ලද ක්‍රියාත්මක කරන ලද සිත සහ කය සහ ක්‍රියාව. ඔක තමයි කුසලයේ කියලා කියන්නේ. ඒකෙන් සසරේ සැප විඳින්න බෑ කුසලයේ. කුසලයෙන් මොකද්ද වෙන්නේ? මේ සසර කෙටි කරනවා එක. ඇයි පුළුවන් තරම් පින් යහපත් දෙයට යොදවලා නේද? දස පාරමිතත් ඇවිල්ලා කුසල් පින්නතුනේ. හැකියාව. යහපත් දෙයකට ඇති. අකුසලයේ කියන්නේ මොකද්ද? අයහපත් දෙයට යොදවන ලද සිත සහ ක්‍රියාත්මක කිරීම ක්‍රියාව. පැහැදිලි නේ? පින කියන්නේ මොකද්ද? අපි සතෙකුට කණ්ඩ දුන්නාම ආත්ම 100ක් අපිට කණ්ඩ ලැබෙනවා. අන්න සැපේ නෙවෙයිද කෑම ලැබෙන එක? සැපේ. අපි අහලා තියෙන එකනේ. හාමුදුරන්ට දානි දුන්නාම අපිට සසරේ ඒවා ලැබෙනවලු ආහාර පාන. බඩගින්න ඉන්නවට වඩා බඩ පිරලා තියෙනවා නම් සැපයිද නැද්ද? සැපයි. අන්න පින කියන එක. ඒකෙන් සසර කෙටි වෙන්නේ නැහැ පින්නතේ. හැබැයි මේ දෙක එක ළඟ දුවන්න ඕනේ නැතුව බෑ. දෙක එක ළඟ තියෙන්නේ. වෙන වෙන වශයෙන් නෙමෙයි. එක ළඟ යන්නේ. එකම ක්‍රියාවේදී මේ දෙකම සිද්ධ වෙනවා පින්නතේ. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න. ඒක තමයි කෙරෙන්න ඕනේ. එතකොට පින්නතේ යන්න බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා මේ ශාසනයේ සීලේ නොඉක්මවා කටයුතු කරන නිසා. ඊළඟට කියනවා පහරාද භාග්‍යතුන් වහන්සේ ඊළඟ කාරණේ තමයි ගංගා පහකින් නේද මහා විශාල අපි කියන්නේ ගංගා යමුනා අචිරවතී සරබු මහී කියන මේ වගේ මහා විශාල ගංගා පහකින් මහා ජලස්කන්ධයක් මේ සාගරයට ඇවිල්ලා වැටෙනවා. ඒ වැටුණාන් පස්සේ මේ මහා සාගරයේ ජලය එකම නමකින් හඳුන්වන සාගරය කියලා අපි කියනවා. ඒ නිසා මගේ අසුරයෝ මේ සාගරයට හරියට කැමතියි. මෙතනින් අරන් මේ ගංගා නම් ගගේ වතුර. මෙතනින් අරන් මේ අචිරවතී ගඟේ වතුර. පුළුවන් ද මනින්න වෙන් කරන්න බෑ. සාගර ජලය. සහ ඒක එකම විදිහයි. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පහරාද හරිම අපූර්වයි හරි ලස්සනයි. මගේ ශාසනයත් එලෙසමයි. බමුණෝ වෙනවා පැවිදි වෙනවා.
සිටුවරු වෙනවා පැවිදි වෙනවා. සැඬොල් කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. නේ මේ එක එක විදිහට ඇවිල්ලා කිව්වා. පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මේ බමුණා මේ සිටුවරයා කියලා මනිනවද? මේ උසස් කුලයේ මේ පහදු නැහැ. භික්ඛු සංඝයා, මහා සංඝයා, ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකයෝ එකම නමයි. ඒ නිසා අර විවිධ කුලවල මිනිස්සු හරි ආසයි මගේ ශාසනයට ඇතුල් වෙන්න. ඇවිල්ලා මහාන වෙනවා. ඔය ජීවිතේ ගිහි ජීවිතේ ඉන්නකොට සමාජේ හංවඩු ගහපු මිනිස්සයාට මේක ඇවිල්ලා සිවුර දාගෙන මේකේ මහාන වුණාට පස්සේ අර මහා රාජරාජ මැතිය මිතුරුත් ඇවිල්ලා වැඳ වැටෙන්න සිද්ධ වෙනවා. සමහර විට නේද එක එක ගෙවල් වල කසල සෝද හිටපු මිනිස්සු ඇවිල්ලා මේකේ පැවිදි වුණා. කසල සෝද කියලා. පැවිදි වුණාට පස්සේ බැල මෙහෙවර කරපු ගෙදර හාම් පුත ඇවිල්ලා වඳින්න ඕන කාටද? බැල මෙහෙවර කරපු මිනිස්සයාට. කැමතිද නැද්ද මේ ශාසනයට එන්න? කැමති. සුනීත සෝපාක කියන්නේ එහෙම අය. හරි. කුල ભેදේ කියන එක මම මුලිනුත් කිව්වනේ ඒක තිබුණේ ඉන්දියාවේ. අදටත් ඒක තියෙනවා. ಜಾති ભેද, කුල ભેද, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා මේගොල්ලෝ වෙන් කරේ නිසා. නේද? ශුද්‍රයෝ ඇවිල්ලා කසල සෝදකයෝ නේද? එහෙම තියෙනවා. සැඬලු කවුරුත් පිළිගන්නේ නැහැ. පේන්න ඉන්නත් බෑ. ඒ වගේ මහා වරප්‍රසාද අහිමි කරලා තිබිච්ච යුගයක් තිබුණේ. ඒ වගේ යුගයක තමයි බුදුහාමුදුරු පහළ වෙන්නේ. එතකොට පින්නතුනේ අන්න එහෙනම් මේ ශාසනයට ඇතුළු වුණාට පස්සේ මේ ඔක්කොම කවුද? භික්ෂු සංඝයා. හැබැයි පින්නතුනේ නිවන් දකින්න මේ පහත් කුලයේ කෙනේ පැවිදුනේ මෙයාට නිවන් දකින්න බෑ කියලා කොහෙවත් තියෙනවද? බෑ. එහෙම නැහැ. අනිවාර්යෙන් නිවන් දකින්න පුළුවන්. තමන් ගන්න උත්සාහය මත පදනම්ව නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. චුල්ලපන්තක හාමුදුරන්ට පින්නතුනේ මාස 3ක් 4ක් ගාථා පාඩම් කළයි කියනවනේ නේ. අපි නිතර පොඩි අයට කියලා දෙන්න. පාඩම් වුණේ නැහැ. පළවෙනි පදේ පාඩම් කරලා ඒක අවසන් කරලා දෙවෙනි එක බලනකොට පළවෙනි එක මතක නැහැ. ඉතින් එහෙමත් තිබුණා. අවබෝධ වෙන්නෙම නැහැ. තියෙනවනේ ඤෙයි නේද? අර මේක අවබෝධ වෙන පුද්ගලයෝ 4 දෙනෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ. ඤෙය්‍ය නේද? උග්ගටිතඤ්ඤ, විපරිතඤ්ඤ, ඤෙය්‍ය පදපරම. නේ එහෙම. ඒතකොට පින්නතුනි පදපරමියොත් ඉන්නවා කොච්චර කිව්වත් වැඩක් නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. කලය අනිත් පැත්ත හරවලා වතුර දානවා වගේ වැඩක් වෙනවා. එහෙම තියෙනවා. එතකොට පින්නතුනේ අන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන පහාරාද බලන්න එහෙනම් ඔබේ ඔය අසුර කණ්ඩායමේ ඉන්න ඒ සාගරයත් එහෙමයි. මගේ බුද්ධ ශාසනයත් එහෙමයි. හැබැයි ඔබට වඩා මගේ බුද්ධ ශාසනයේ අවසානයේ යම් ප්‍රතිඵලයක් විමුක්තියක් තියෙනවා. ඔක අන්තිමට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඊට පස්සේ තමයි මේ පහාරාද පැහැදින්නේ. එහෙනම් පින්නතුනේ අර විවිධ ගංගා වලින් අර සාගරයට වැටුණාට පස්සේ ඒකේ ජලය සාගර ජලය මේ ශාසනයට ඇවිල්ලා පින්නතුනේ අඩු වැඩියයි උසස්යයි පහත්යයි කියාගත්ත කුල වලින් ඇවිල්ලා පැවිදි වුණා භික්ඛු සංඝයා. ඒ ඊළඟට පින්නතුනේ පහාරාද කියන භාගතුන් වහන්සේ තව දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මේ සාගරයේ ජලය මොන ගංගාවකින් ආවත් කොහෙන් ආවත් එකම රස ලවණ ගතිය මේ ලුණු රසය මේ සාගරේ එහෙම කියලා කිව්වා. ඒ නිසා මගේ අසුරයෝ හරි ආසයි. මේකෙන් උඩට එන්නේ නැහැ. මේකට ඇලුම් කර කර මේක සිත් අලවාගෙන මේක අභිරමණය කරමින් මේ සාගරේ ජීවත් වෙනවා. එතකොට ඔබේ ශාසනය කොහොමද ඒකට ගත්තා? ඒ වෙලාව කිව්වා පහාරාදේ එලෙසමයි. මගේ ශාසනයේත් එහෙමයි. ආවහම පස්සේ අන්තිම එක රසයක් තියෙනවා. ඒ තමයි මේ නිවන් රසය කියන එක. එතකොට මේ රසය භුක්ති විඳින්න නේද ජීවිතේ පරදුට තියලා සිල් රකින්න. මේ නිර්වාණ රසය ලබා ගන්න. නේද මේක එහෙම කාටවත් පස්සෙකට දාන්න පුළුවන් දෙයක් එහෙම නෙවෙයි. මේ නිර්වාණ අවබෝධය ලබා ගන්න නිවන් රසය. හැබැයි මේ ශාසනයට එන ඕනෑම කෙනෙකුට මේ නිර්වාණ අවබෝධය ලබා ගන්න පුළුවන්. මූලික පියවර තමයි සීලමය ප්‍රතිපත්තියක පිළිටන්නට ඕනේ. සීල් සමාදන් වෙන්න. එයා සීලවත්. සීලය කියලා කියන්නේ මොකද්ද නේද? අද ඔබ සීල් සමාදන් වෙනවා. කය සහ වචනය යන දෙකෙහි ඇති වෙන සංවර බව සීලයයි කියලා අපි කියනවා. පාලියෙන් කියනවා කාය වාචානං සමෝදානං
සීල. මේ දහම් පාසලේ අපි ළමයින්ට කියලා දෙනවනේ. පාසල් වල පොත්පත්වලක් තියෙනවා. කය වචන දෙකේ ඇති කරගන්න සංවර බව සීලය. එතකොට කයින් ගත්තාම පින්නොතුනි අකුසල් 3යි. වචනයෙන් ගත්තාම අකුසල් 4යි. නේද? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. අද බෑ ඒවා කතා කරන්න. ඒ මොනුස් සිල් කැඩෙනවා. අද වෙනවා නේද ප්‍රතිපත්තියක් අද දැඩි නේද? ටිකක් සංකීර්ණ ප්‍රතිපත්ති මේක තත්වයකටපත් වෙලාද ඉන්නේ. ඒ නිසා අද නේද බොහෝම මේ සිත සහ කය කියන මේවා ඔක්කොම සංවර කරගෙන වචනේ සංවර කරගෙන අද මේ ශාලාව ඇතුළේ ඉඳගෙන අද මේ කටයුතු වලට සම්බන්ධ වෙමින් මේ දවස අවසන් කරන්න සිද්ධ වෙනවා නේ. ගෙදර ගිය ගමන් කේන්ති එන්න පුළුවන්. හැබැයි මෙතන කේන්ති ගන්න එපා. නේද? සමහරවිට ගෙදර වෙන දේවල් එක කේන්ති නොගියොත් තමයි ප්‍රශ්නේ නේ. දැන් ඔබට එහෙම හිතනවා ඇති. හාමුදුරුවෝ නම් කියයි. අපේ උන් කරන දේවල් දැක්කම කේන්ති නොගෙන හිටියොත් මම ලෙඩෙක් වෙනවා. එහෙම තියෙනවා අපිටත් එහෙම තියෙනවා. දායකත්ව කරන දේවල් බැලුවාම නේ පුදුම ඉවසීමක් ඉවසන්න වෙනවා. හැබැයි අපේ පූර්වාරාමේ ලොකු හාමුදුරුවෝ නම් එහෙම ඉවසන්නේ නැහැ කියලා මම දන්නවා. එහෙම නැතුවත් බෑනේ වැඩ කරන්නනේ. මේ වගේ මහා ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන්ද එහෙම? බෑ කරලම් බලන්න ඕනේ නේ. ඔබේ ගෙදර කාමර දෙකක් තුනක් තියෙන බාත්රූම් එකක් කුස්සියක් සාලයක් තියෙන එක නඩත්තු කරනවා වගේ වැඩක් නෙමෙයි මේක. ඔබ සල්ලි දෙනවා තමයි. මේවට උදව් කරනවා තමයි. සමහරට නේ මේ කණුවක් බාරගෙන ඉතින් මම මේක කරනවා මම මේක කරනවා මේකේ ටයිල් තියෙනවා. එහෙම තියෙනවා. පන්සල් වල එහෙම තමයි. නැත්තේ නෑ. ඔබේ සල්ලි තමයි මේ. නමුත් මේකේ නිසි කළමනාකරණයක් ඒවා ගෙනියන්න එපා ඉස්සරහට. මේක නඩත්තු කරන්න ඕනේ. ආරක්ෂා කරගන්න ඕනේ. මේ ඕන තරම් හොරු පයින්නවා. ඒව රැක බලා ගන්න ඕනේ. එතකොට පින්නතුනේ එහෙමත් තියෙනවා. ඉතින් මම මේ පොඩ කියන්නේ අපි ළඟ තියෙන නේ වෙන දේවල් මේ ප්‍රායෝගික ජීවිතය තුළ. ඉතින් එතකොට පින්නතුනේ මේ ශාසනයේදී ඉතින් ඔන්න ඔය කියන විදිහේ එකම රසයක් නිර්වාණ රසය කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඒක උත්සාහ කරායින් පස්සේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කරුණ හැටියට පින්නතුනේ බුදු පහරාද පැහැදිලි කරන භාග්‍යතුන් වහන්සේ මේක මහා ආවාසයක්. අසුරයෝ කොච්චර හිටියත් කොච්චර ඉපදුණා ඉඩ එහෙමමයි. ඉඩ නැත්තේ නෑ. ඒ නිසා හරිම ආසයි මේකට. අසුරයෝ කියලා කියන්නේ පින්නතුනේ ටිකක් වැඩි ආයුෂයක් ගෙවන අය. දෙවියොත් එහෙමයි, ප්‍රේතයොත් එහෙමයි, නේ දිව්‍ය ලෝකයේත් එහෙමයි, සතර අපායයේත් එහෙමයි. සතර අපාවල නම් පින්නතුනේ කර්ම ශක්තිය තියෙන තරමට. නේද? එතකොට මේ අපාය සංකල්පය පිළිබඳ මම ඔබට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ වෙලාවේ මේක ටිකක් ගැඹුරු දෙයක් නේ. අද එක විදිහට මේවා විවේචනය කරනවා නේ. අද මේවා විවේචනය කරනවා විවිධ ස්වාමීන් වහන්සේලා. ඒ නිසා මට ඔබට හොඳ පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්. නමුත් ඒකට කාල වේලාව නෙමෙයි. එතකොට පින්නතුනි මේ වගේ ආයුෂ තීරණය වෙන්නේ මේ විදිහට. කොච්චරනේ අපාය කොච්චර ගියත් ආයේ ඉඩ හින්නම තමයි. මේ අසුරයෝ කියලා කියන්නේ. මේ අසුර ලෝකෙත් එහෙම ඉඩ තියෙන ඕන තරම්. බුදුහාමුදුරුවෝ කියන පහරාදේ මගේ ශාසනෙත් එහෙමයි ඒ ලෙසමයි. මේකට ඕන තරම් පැවිදි වෙන්න පුළුවන් මගේ ශාසනය. පැවිදිලා ඉඳන් නේද දැන් බුද්ධ ශාසනය නෑනේ සෝවාන් පදවි තියෙන්නේ 1000යි. ඉක්මනින් ඇවිල්ලා පැවිදිලා මේ 1000න් එකක් තෝරගන්න. සකෘදාගාමි ඵලයන් තියෙන්නේ 1000යි. වෙන ඉඩ නෑ. මේ 1000න් එකක් ගන්න කියලා කියනවද නෑ. ඕන තරම් ඕන කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන්. සකෘදාගාමි වෙන්න පුළුවන්, අනාගාමි අරහත් වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. පහරාදේ මගේ ශාසනයත් එලෙසමයි ඕන තරම් ඉඩ තියෙනවා. මේක මහා ආවාසයක් මගේ ශාසනය. ඒ නිසා මේක දකින්න මේ ගිහි ජනතාව ඇවිල්ලා මගේ ශාසනයේ ගැහැණු පිරිමි වශයෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. ඕන තරම් දැක ගන්න පුළුවන්. පැවිදි වෙලා ටික දවසෙන් ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න මේ රසය විඳිනවා මේකේ. ඕන තරම් ඉඩ තියෙනවා. එහෙම කියලා පැහැදිලි කළා. ඊළඟට පින්නතුනි දැන් ඔය ටික කියාගෙන යනවා. ඊළඟට ආයි කියන තව දැන් කරුණු තව දෙකක් විතර තියෙනවා. ඉතින් පහරාද දැන් මේවා කියන්න බුදුහාඳුරොත් පැහැදිලි කරලා දෙන්න දැන් පහරාදට හරීම සතුටුයි පින්නතුනි පැහැදෙනවා. බුදුහාඳුරෝ ගැන මේක කරුණු පැහැදිලි වෙනකොට. ඊට පස්සේ කියනවා භාගතුන් වහන්සේ මේ සාගරයේ ගැඹුරේ
වටිනා කියන මුතු මැණික් නේද? මේවා මේ සාගරය ඇතුලේ තියෙනවා. වටිනා කියන මැණික් වර්ග තියෙනවා. වන්දිදී මේ හැමදේම මේක ඇතුලේ තියෙනවා. මේවත් එක්ක ජීවත් වෙන්න මගේ අසුරු හරි කැමතියි. ඒ නිසා ඒගොල්ලෝ මේ සාගරයට ඇලුම් කරනවා, අභිරමණය කරනවා, සිත් තලවනවා. ඒ ලෙසමයි පහරාදය. මගේ ශාසනෙත් තියෙනවා ඔය කියන වටිනා වූ රත්නයක්. මගේ ශාසනය හැදිලා තියෙන්නම බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නයන් තුනක්. එතකොට බුදුන් මම දේශනා කරපු යම් දර්ශනයක් තියෙනවා. ඒක ධර්ම රත්නය. අන්න ඒ මැණික. සංඝ රත්නයක පිළිගෙන මේකට ඇවිල්ලා ඇතුල් වෙලා මේකේ ගමන් කරලා විමුක්තිය අවබෝධ කරගන්න පිරිසක් ඉන්නවා. ඒ සංඝ රත්නය. සහ අනිත්‍යයි. ඒ පළවෙනි රත්නයන් තුල ඊට පස්සේ බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ පහරාදය. මගේ ධර්මයේ සඳහන් වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මේ ටික වඩපු කෙනා අනිවාර්යෙන් සසරේ නිවන් දකින්න පුළුවන්. ඇයි මෙතන සතර ඉදිපාද, සතර සම්‍යක් ප්‍රදාන, මේ සත්‍ය බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග පංච බල පංච මේ ඔක්කොම තියෙනවා. මේ ටික ගත්තා. ඒ නිසා මේක දැකලා මේක අවබෝධ කරගෙන මගේ ශාසනය ඇවිල්ලා ගොඩක් අය පැවිදි වෙනවා. මේකට ආස කරන ආපු එකෙක් යන්නේ ආයි. එතකොට පහරාද තේරුම් ගන්න ඔබ අසුරේ යම් ආකාරයකින් මේ සාගරය ඇතුළට ගිහිලා ආවාසය හදාගත්තා නම් ඉතින් නොගැලවෙන්නේ යම්සේද. මගේ ශාසනයට ඇතුල් වෙච්ච කෙනෙක් තව අය ඇදලා ගන්නවා මිසක් මේකෙන් අය යන්න හදන්නේ නැහැ. එහෙම තියෙනවා. වර්තමානයේ ටිකක් ඒක එහාට මෙහාට වෙලා තියෙන්නේ. සිවුරු හැර දාලා යනවනේ ඔය තරම්. උපැවිදි වෙනවා. එක්කෝ ඉගෙන ගත්තා ගියා යන්න. ලොකු හඳුරු දන්නේ නැහැ. ගමේ මිනිස්සු දන්නේ නැහැ. ගිහිල්ලා යන්න. මේ ලොකු හඳුරෝ මහාන කරපු ගාන ගන්න නම් එහෙම. ඊයේ කෙස් ගන්නටත් එහා. මන් දන්න අවුරුදු 16ක කාලය තුල. අද ඉතුරු වෙලා සමහරට පින ඉවර වෙනවා ඇතිනේ. පින ඉවර වුණාට පස්සේ යන්න වෙනවා. ආයි මොන විදිහකටවත් ඉන්න බෑ. වාසනා ගුණයක් ඕනේ. මේ චීවරේ දරාගෙන ඉන්න. එහෙම එකක් තියෙනවා. එහෙම නැත්තේ නෑ. ඔය ඉන්න කොල්ල කුරුට්ටොන්ට එන පැවිදි වෙන්න හිතෙන්න එපා ඇවිල්ලා. හිතෙන්නේ නෑනේ. හිතුණත් දෙමාපියෝ කැමති නෑ. නේ දෙන්නේ නෑ පාසලට. එහෙම තියෙනවා. දෙමාපියෝ කැමති නෑ. සමහරට දැන් නම් ඉන්නේ ඉතින් එක්කෙනයි දෙන්නයි නෑ. ඒක එක්කෙනෙක් කෙල්ල නැත්තම් දෙකම කෙල්ලෝ. එහෙම තියෙනවානේ. පිරීලා යනවා. පාසල් වැහෙනවා. මොකක් හරි දෙයක් කරන්න බලන්න. ඔබේ ධර්මණු පුරන්ටවත් කියන්න කවුරු හරි යන්න 4 වරිගයක් නිවන් දකින්නවා කියනවනේ නේ. ශාසනයට පූජා කරොත් එන්නේ අම්මයි තාත්තා ඇතුළු අම්මගේ පැත්තෙන් අම්මගේ අම්මයි තාත්තයි තාත්තගේ අම්මයි තාත්තයි 4 වරිගයක් නිවන් දකින්නවා. දවස් 2ක් ශාසනය හිටියත් ඇති. යන නොයනක උගේ වැඩක් නෑ. නමුත් දෙමාපියෝ හිත හදාගෙන දීලා ඉවරයි. අපිට කරන්න දෙයක් නෑ. නිවන් දකින්නවා පින්නතුනේ. ඕකත් එක්ක විදිහට විවේචනය කරනවා කිව්වහම පස්සේ. ඉතින් එතකොට පින්නතුනේ එහෙම තියෙනවා. ඉතින් මේ ශාසනයත් එහෙමයි, සාගරයත් එහෙමයි. ශාසනයත් සාගරය වගේ, සාගරයත් ශාසනය වගේ. අන්තිම කරුණ හැටියට පැහැදිලි කරනවා පහරාද භාග්‍යතුන් වහන්සේ. මේ සාගරය ඇතුලේ අඩියේ අපිව ඉන්නකොට දකින්න අපි ළඟින් යනවා යුදුම් ගණන් දිග මහ භයානක සත්වය, මහ විශාල සත්වය මෙතන. අපිට හානියක් නැහැ. හැබැයි යනවා. මේවා නරඹ අපේ අසුර කණ්ඩායම් මේක ඇතුළට වෙලා ඉන්නවා. එන්නේ නැහැ එළියට. හරි ආසයි මේක. බුදුහාඳුර පැහැදිලි කරන ඒ ලෙසමයි. මගේ ශාසනෙත් එහෙම. මහා විශාල පුද්ගලයෝ ඉන්නවා. ඊට පසුව අනු කුඩා. ඒ කියන්නේ මොනවද? සීලමය ප්‍රතිපත්තියක පිහිටාගෙන අර ධර්ම මාර්ගයේ ගමන් කරන අය ඉන්න බොහොම කුඩා සත්වයෝ. නේද මේ ශාසනයට ඇතුළු වෙච්ච ගමන්. ඊට එහා ටික සීලමය ප්‍රතිපත්තියෙන් ටිකක් එහාට ගිහලා සෝවාන් මාර්ගයටපත් වෙලා. අන්න අල්ට වල ටිකක් ලොකුයි. සෝවාන් ඵලයටපත් මාර්ගයේ ගිය කෙනා ඵලයටපත් වෙලා. අන්න තවත් ඊටත් ටිකක් ලොකුයි. සකෘදාගාමි මාර්ගයේ ඵලය. අනාගාමි මාර්ගයේ ඵලය. රහත්
මහා සීනාසන විශාල සත්වෝ තමයි රහතන් වහන්සේලා කියන්නේ. මුගලන් මහරහතන් වහන්සේම කියලා කියන්නේ මහා අරුදිමතුන්නේ. නේද? මේවා කරකවන්න පෙරලන්න පුළුවන් ඉරිදියක් තිබිච්චනේ මහා සත්වෝ නෙවෙයිද? ඒතර පින්නතුනි සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ මහා ප්‍රඥාවන්ත ප්‍රඥාවෙන් මේක අවබෝධ කරලා දෙන්නනේ මේක මෙහෙමයි කියලා. මහා සත්වෝ නෙවෙයිද? එහෙනම් ඉරිදි ප්‍රාත්‍යහාරයන් පාපු අය. නේද? ඒ වගේ පින්නතුනි එහෙනම් පහරාද මගේ ශාසනය තුල ඔබට දකින්න පුළුවන්. පොඩි තැන ඉඳලා මහා විශාල සත්ත්වී මේ මනස දියුණු කරත. එහෙමනම් පහරාදය. හොඳින් තේරුම් ගන්න. ඔබේ සාගරයත් එහෙමයි. ඒකට ඔබේ අනුගාමික පිරිස ඇලුම් කරන්නේ කොහොමද? මගේ ශාසනයත් එහෙමයි. මේකට ඇලුම් කරන්නේ ඒ විදිහම තමයි. එනිසා ඔබේ මගේ තියෙන මේ වාස භූමි දෙකේ වෙනසක් නැහැ. හැබැයි තියෙන එකම වෙනස තමයි මොකද්ද? මගේ මේ ශාසනය සාගරය වගේ ශාසනයට ඇතුල් වෙච්ච කෙනෙකුට අන්තිම ප්‍රතිඵලයක් තියෙනවා. නිවන් අවබෝධ කරගන්න පුළුවන්. සසර අවසන් කෙරෙනවා. නිවන් දකින්න එපා. අපි මේ සංසාර ගමන අවසන් කරන්න ඕනේ ඉඳ නැද්ද? අවසන් කරන්න. කැමතිද තව දුක් විඳින්න? නෑ. දුක් විඳින්න කැමති නෑ නේ. ඒ දුක් විඳින්න කැමති නැත්නම් පින්නතුනේ අපි නේද වෑයම් කරන්න ඕනේ නැද්ද මේක අවසන් කරන්න. අපිට සමහරට එකපාර අද මේ ජීවිතෙන් බැරුව ඇතිනේ අපි ළඟ සිද්ධ වෙච්ච පුරාණයේ සිද්ධ වෙච්ච අකුසල් තියෙන්න පුළුවන් නේ. මේ ජීවිතේ අපේ තරුණ කාලේ නේද පිනපව ගැන වැඩි හිතන්නේ නැති කාලා තිබුණානේ නේ. එතකොට ඒ කාලේ සිද්ධ වෙච්ච යම්කිසි අර මග හැරීම් සිදුවෙච්ච අත්වැරදීම් වල ඉන්නේ අපිට පව් එකතු වෙලා තියෙන්න පුළුවන් නේ. ඒවට දුක් විඳින්න කියනවා ඒකත් විඳින්න වෙනවා. ඒ ඔක්කොම අවසන් කරනොත් අවසානයේ රහත් ඵලය ලබන නිවන් දකින ආත්ම භාවයේදී වුණත් පින්නතුනේ ඒක විඳවන්න වෙනවා නේ. මුගලන් හාමුදුරන්ට එහෙම වුණේ. අඟුලිමාල හාමුදුරන්ට වුණේ. අහක යන ගල් මුල් ඇවිල්ලා ඇඟේ වැදුනේ. නේ. කරගත් අකුසල කර්ම රහත් වෙලාත් විඳිනවා. මුගලන් හාමුදුරන් නේ රහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට සොරු ගහලා මෙලෝ රහත් වෙලා ඒත් විඳින්න ඕන. බුදුහාමුදුරන්ට රෝග 12ක් තිබුණේ නැහැ. තිබුණා. බුදු වෙලා අතීතේ කරගත්ත දේවල්. එහෙනම් පින්නතුනේ මේ මහා සීනාසෝයන්ට බුදුන් වහන්සේට ඒව එහෙමනම් නේද? මේ අපි ගැන කවර කතාවද? ඒ නිසා පින්නතුනේ මේකේ තියෙන බැරෑරුම්කම තේරුම් ගමු. අපිට හොඳ දහමක් හම්බෙලා තියෙනවා. හොඳ දෙයක් අවබෝධ කරගන්න හම්බෙලා තියෙනවා. මේක යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන්. මේක අවබෝධ කරගෙන පින්නතුනේ මේ සසර ගමනේ ඉක්මනින් ඔබත් මාත් අපි හැමෝම අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය හරි වාසනාවන්ත බවට පත් වෙලා උන්වහන්සේගෙන් බණ පදයක් අහලා අපි එකම ධම්සභා මණ්ඩපයක ඔබත් මමත් අපි හැමෝම නිවන් අවබෝධ කරගමු කියන ප්‍රාර්ථනාව සිතට ගනිමින් මේ වෙලාවේ දිගින් දිගට කරුණු කාරණා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතකින් දේශනාව නිමාවටපත් කරනවා.